අප සැම නැගිට සිට දිව්‍ය පූජායාගේ ඇතුල් වීමේ පිළිවෙතට බැතියෙන් සහභාගී වෙමු. මෙසේ මේ සුන්දර දැසනදී ඇරෙන් කරමු පාන්සිරු දරවා ගන්නට
ශුභාත්මයන්ගේ වරින් අප බෙදද ඔබගේ වරම් දාද මෙසේ වස්වාරමි.
සියලු පෙරදි සදාතන දෙවි ස්වාමිනේ පාස්කු ජයග්‍රහණය ආනන්දෙන් පිළියන්නට සැලසුවක් මේ මෝක්ෂානන්දේ කරාදගෙන යන මෙල වහන්සේගේ උදාක්මායද සිටිහු මරණයෙන් ජයගත් අපේ නිරාපත කරගත් රාජ්‍යයටම ඔවුන් වහන්සේගේ බැටළුවන් අපද කැඳවීමට කරුණා කළ බැනව මේ කිදු බාශුද්ධාත්මයන් සමයකම දෙවියන් සදාට වැඩ සිටින්නාවද රජකම් කරන්නාව ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමින්දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා බල ලැබේවා. අපි දේවාක්‍යයෙන් පිළිවෙත සඳහා වාඩි වෙමු. පවුල් සහ පිරිස පරගායෙන් පිටත්ව ගමන් කොට පිසීදියේ අන්තිෝකියට ආව සබත් දවසේදී ධර්ම ශාලාවට ඇතුළු වී හසුන් ගත්තෝය. සමූහය විසිර ගිය පසු ජුදෙවරුන්ගේද ජුදෙව් ආගමට හැරුණු භක්තිකයන්ගෙන්ද බොහෝ දෙනෙක් පවුල් සහ බර්නබාස් අනුව ගියහ. ඔහු ඔවුන්ට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදෙහි පවතින්නට අවවාද කළහ. ඊළඟ සබත් දවසේදී දෙවියන් වහන්සේගේ වචනය අසුරු පිණිස නුවරවැසි සියල්ලම වාගේ රැස් වූහ. ඒ ජුදෙව්වරු එම ජනකාය දැක ඊර්ෂ්‍යාවෙන් පිරි පවුල් කී කාරණාවලට විරුද්ධව කතා කරමින් අපහාස කළහ. එවිට පවුල්ද බර්නබාස්ද එඩිතරව කතා කරමින් මෙසේ කීය. දෙවියන් වහන්සේගේ වචනය පළමු කොට ඔබට ප්‍රකාශ කළ යුතු තිබිනි. එහෙත් ඔබය ප්‍රතික්ෂේප කොට සදාතන ජීවනයට ඔබ නුසුදුසුම් බව ඔබම නිශ්චය කරගන්නා හේයින් මෙන්න අපි විජාතින් වෙත හැරෙමු. මන්ද ස්වාමීන් වහන්සේ අපට මෙසේ අනකලසේක. ලෝපුරා ගැලවීම ගෙන දෙන පිණිස විජාතින් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි. විජාතිහු ඒ අසා සන්තෝෂව දෙවියන් වහන්සේගේ වචනය ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරා ගන්නා ලද සියල්ලම අදහා ගත්හ. ස්වාමීන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහි පැතිර ගියේය. ඒ ජුදෙව්වරු සදාවත් කුල ස්ත්‍රියුද නුවර ප්‍රභූන්ද පොළඹවා පවුල් සහ බර්නබාස්ට විරුද්ධව පීඩනයක් ඇති කළහ. තමන්ගේ ප්‍රදේශ වලින් ඔවුන් පිටත්ව නිර්බා දැමුව. එවිට ඔවුන් තමන්ගේ පාදවල දූවිලි ඔවුන්ට විරුද්ධව ගසා දමා ඉකෝනියට ගියහ. ගෝලයෝ ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයන්ගෙන්ද පූර්ණ වූහ. දේවාක්‍යසේය. Thank you.
දෙවන දේව ප්‍රකාශනය එළිදරව් පොතෙන්ගත් පාඨයකි අජ බාලකයානෝ ඔවුන්ගේ එඬේරානෝය ජීවන ජලය දෙන උල්පත ඔවුන්ගේ යන්නේය ඉන්පසු සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජන සමූහයාගෙන්ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් එමහත් පිරිසක් සුදු සලු පැළඳ තාලපත්‍රය අතින්ගෙන සිංහාසනය හා බැටළු පොත පියාණන් ඉදිරියෙහි සිටිනු මම සිටිමි. මාගේ ස්වාමිනේ ඔබ එය දන්නේ කියයි මම ඔහුට කියමි. එවිට ඔහු මා අමතා මොහු මහතර ක්‍රීඩා මැදින් එන්නාහ. ඔවුන් තම සල් බැටළු පොත පියාණන්ගේ ලෙයින් සෝදා සුදු කර ගත්තෝය. ඔවුන් දිවාර දෙකෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියෙහි සිටින්නේ එහෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තරන් වහන්සේ ඔවුන් සමග වැඩවසින සේක. ඔවුන්ට මින්පසු සාගින්නක්වත් පිපාසයක්වත් නැත. සූර්ය තාපයවත් දවන ග්‍රීස්මයවත් ඔවුන්ට පෙනෙන්නේ නැත. මද සිංහාසනයේ වැඩ සිටින බැටළු පොත කියානෝ ඔවුන්ගේ එඬේරාණන් වී ජීවන දිය උල්පතට ඔවුන් ගෙන යනසේක. දෙවියන් වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස තමන සේකයයි කීහ. වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාදුකාරය. සුවිශේෂක ලූකස්තුමන් විසින් ලියන ලද සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේ දින වහන්සේ
ගෙනසරෙත් විලාසල සිටියදී සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන්වහන්සේ වටා තෙරපි සිටි කල විලායිනේ උරු දෙකක් තිබෙන උන්වහන්සේ දුටුසේක. දීවරයෝ ඒවායින් බැසෑවිත් දැල් සෝදමින් සිටියහ. උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැගී එය වෙරළින් මදක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ සමූහයාට අනුශාසනා කළසේක. එය නිම වූ කල උන්වහන්සේ සීමොන්ට කතා කොට මසුන් අල්ලන්න පිණිස දියමට ගොස් දැල් හෙලන්න යයි වදාළසේක. සීමොන් පිළිතුරු දෙමින් ස්වාමිනී රෑ මුළුල්ලේම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියනසේක් නම් දැල් හෙළමී කීය. එසේ කළ විට ඔහු මසුන් මහරාශියක් අල්ලාගත්හ. ඔවුන්ගේ දැල්ද ඉරෙන්නට මන. ඔවුහුද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයින්ට සංඥා කළහ. ඔහු අවුත් උරු දෙක කිඳා බසින තරමට පුරවා ගත්තහ. සීමොන් පේදුරුවේ දැක ජේසුස් වහන්සේගේ පාමුල දනින් වැටි ස්වාමිනී මා වෙතින් ඉවත් වනු මැනව. මම පව්කාර මිනිසෙකයි කීය. මන්ද ඔහුද ඔහු සමග සිටි සියල්ලෝද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූහ. සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ්ද ජොහන්ද එසේම විස්මිත වූහ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින් බිය නොවන්න මෙතැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැයි වදාළසේක. ඔවුහු තමන්ගේ ඔරු වෙලට ඇද ඒ සියල්ල හැරදමා උන්වහන්සේ අනුව ගියහ. සුවිශේෂ වාක්‍ය එසේය. කරුණාකර හැකි අය සොලමොතකට පාටිවා. පියතුමනි, ගරු පියවරුනි, කන්‍යා සොහිරියනි, දෑබර සහෝදර සහෝදරයනි, අද අපගේ මේ පුංචි ග්‍රාමයට ඇත්ගාල සභාවට වැලිහේන මීසමට අති මහත් වූ දේවාශීර්වාදය දකින දෙවියන් වහන්සේගේ ආදරය රැකවරණය දකින විශේෂිත වූ දිනයක්. එමන්ද යලි කීවොත් ඊයේ කොළඹ අග්‍රරාජගුරු වසමේ ආසන දෙව් මැදුරේ තේවාචාර්යවරුන් 12 නමක් පූජකවරය සඳහා එසවනු ලැබුවා. ඉන්න කෙනෙක් බගේම ගමේ ඉපිද හැදී වැඩි දෙවියන් වහන්සේගෙන් ඒ ශුද්ධ වූ කැඳවීම ලබාගෙන පුහුණුව ලබාගෙන පූජකවරය සඳහා එසවනු ලැබූ ගරු තුසිත ගයන් පියතුමා උන්වහන්සේගේ කුළුඳුල් දිව්‍ය යාගය පිදෙන මේ අවස්ථාවේදී මුළු ග්‍රාමය වෙනුවෙන්ම දේවාශීර්වාදය හා සුභාශිංසනය මා ප්‍රාර්ථනය කරනවා. ඔබ ඊයේ ආරම්භ කළ ඒ පූජක දිවිය දෙවියන් වහන්සේ ඔබ තුළ ආරම්භ කරපු ඒ කෘතිය දෙවියන් වහන්සේම පරිපූර්ණත්වයට පත් කරන සේක්වා. අප ඉදිරියේ කියවන සොදව සුවිශේෂය තුළ පළමු ශ්‍රාවකයන් ජේසු කැඳ වූ ආකාරය ගැන ශුද්ධ වූ ලූකස්තුමා ලියා තිබෙන සුවිශේෂයෙන් කොටසක් තමයි කියවනු ලැබුවේ. බෙත්ලෙහෙමේ ඉපිද නාසරෙත් ග්‍රාමේ හැදුන වැඩුන ජේසු සැබෑ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන සැබෑම මිනිසෙක් වුණා. මරියතුමියගේ කුසේ පිළිසිඳගෙන මිනිසත් බවගත් ශුද්ධ ත්‍රිත්වයේ දෙවන තැනන් වහන්සේට සුවිශේෂී වූ කාර්යභාරයක්
උරුම වුණා. පියාණන් වහන්සේගේ කැමැත්ත වුණා පාපයෙන් මිනිසාව ගලවාගෙන මිනිසාව දෙවියන් වහන්සේ වෙතට ඔසවන්නට. දේව ආදරය, දේව කරුණාව මනුෂ්‍යයන්ට කියා දීලා දෙවියන් වහන්සේ පියෙක් බව හඳුනා දීලා ඒ පිතෘක ප්‍රේමය ජීවත් කරවීම තුළ මිනිසත් බවෙන් දේවත්වයට එසවෙන්නට හැකි බව කියා දෙන්නට ඒ මෙසියානු කාර්යය උන්වහන්සේට හිමි වුණා. තෝරාගත් ජනතාවේදා ඊශ්‍රායල් ජනතාව වුණත් මේ මෙසියස්තුමන් මේ වන්නට පියාණන් වහන්සේ ආබ්‍රහම්ගෙන් ඉපිදුණු පෙළපත තෝරාගත්තා වුණත් දේව කැමැත්ත වුණේ එය විශ්ව ව්‍යාප්ත කරන්නටයි. ඒ කාර්යභාරය පැවරුණා ජේසුතුමන්ට. උන්වහන්සේගේ කාර්යභාරය ආරම්භ කරන්නට මේ සාන්ත සභාව ආරම්භ කරන්නට කරලා විශ්ව ව්‍යාප්ත කරන්නට උන්වහන්සේ සැරසුණු විටයි උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය තුළ උන්වහන්සේගේ ජනසරෙත් විලාසලට එහෙල උන්වහන්සේට මුණ ගැහෙනවා. මුළු රෑම වෙහෙසිලා මාළු අල්ලා ගන්න බැරුව දැල් සෝදමින් ගෙදර කොහොම යන්නද ඉස්සතින් කියලා හිතපු දීවරයන් පිරිසක්. බැලු බැල්මට ස්වාමීන් වහන්සේ දීවරයෙක් නම් නොවේ. උන්වහන්සේ ඔවුන්ගේ ඔරුවට නැගලා මෙය ටිකක් දියමට දියත් කරන්න කියලා කියනවා. උන්වහන්සේ වැඩහිඳ ජනතාවට දේව වචනය පහදා දීලා මෙයට කියනවා යන් අපි මාළු අල්ලන්න. මේ දීවරයන්ගේ පිළිතුර උනේ අපි මුළු රෑම වෙහෙසුණා. නමුත් ඔබ කියනවා නම් අපි යමු. සුවිශේෂකවරයා සඳහන් කරනවා තමන්ගේ ඔරුවද තම මිතුරන්ගේ ඔරුවද ගිලෙන තරමට මසුන්ගෙන් පිරුණු දැලක් ඇදලා එගොඩ වෙද්දී එහිටිය නායකයා සීමොන් ජේසුට කතා කරලා කියනවා ස්වාමීනි මගේ ඉවත් වෙන්න මම පව්කාර මිනිහෙක්. නමුත් ස්වාමීන් වහන්සේ උට කියනවා සීමොන් බය වන්නට එපා. නුඹ මෙතෙන් සිට මිනිසුන් දිනන්නන් කරනවා කියලා. බිය නොවන්න ඔබ මෙතෙන් සිට මිනිසුන් දිනනු ඇත. මේ අයට ජේසු තුන්නේ ආරාධනය පිළි අරගෙන ශිෂ්‍යකවරයා සඳහන් කරනවා 996 තරම මේ ග්‍රාමය තුළ හැදී වැටුණු පොළු කැටයෙක් වුණ තුසිත ගායන්නේ වකට 9 වසරේ ඉගෙන ගනිද්දී ඒ ස්වාමින් වහන්සේම යම් විදියකට කතා කරන්නට ඇති. එන්න තුසිත මානෝ යන්න. ඒ දේව හඬට සවන් දුන්න මේ අපගේ නවක පියතුමා එවකට මේ සම්පතිව සිටි යරු මනෝකුමා නාගරත්නන් පියතුමාම හමු වෙලා අගෝස්තු මාසේ තරම බොරැල්ල සාන්ත ඇලෝෂියස් දෙව්සත් හලට ඇතුළු වන්නට ඇප්ලිකේෂන් එකක් දමන්නට ඇති. ඒ සම්මුඛ පරීක්ෂණයට ඇවිල්ලා එයින් සමත් වෙලා 1997 ජනවාරි මාසයේ උන්වහන්සේ දෙව්සත් හලට ඇතුළු වුණා. 9 වසර 10 වසර 11 වසර අධින බුදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීලා උසස් පෙළ විභාගයට වාඩිගෙන එයත් සමත් වෙලා අම්පිටිය ජාතික දෙව්සත් හලට යන්නට සුදුසුකම් ලබන ඒ ප්‍රවේශ විභාගයෙන්ද සමත් වෙලා කළුතර දහම් සෙවන දෙව්සත් හලට උසස් වී යනවා. නනතුරුව දර්ශනවාදය හදාරන්නට දේව ධර්මය හදාරන්නට අම්පිටිය ජාතික දෙව්සත් හලට ඇතුළු වෙනවා. උන්වහන්සේගේ මේ ජීවිත ගමන එදා පේදුරුලා මුහුණ දුන්නා වගේ පහසුම එකක් නොවෙන්නට ඇති. විවිධ අවස්ථාවන් වලදී උන්වහන්සේට බාධක කම්කටොළු එමට පැමිණෙන්නට ඇති.
ඒ හැම එකක්ම අභිබවා යන මේ අපගේ පියතුමන් ඊයේ දවසේදී ඒ ඉලක්කය ඒ තමා ස්වාමින් වහන්සේගේ වචනයට සවන් දීලා ඒ හැම බාධකයක්ම බෙදගෙන වහන්සේ පූජක වරම් දිනා ගන්නවා. ඒ වහන්සේ කීවා වගේ එන කිසිත් නිසා නොවේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ආදරය ඒ මහත්වෝ නිසා වහන්සේව තෝරාගෙන ස්වාමීන් වහන්සේ අභිෂේක කරනවා වහන්සේගේ පූජකතුමෙකු හැටියට. පේදුරුට කිව්වා වගේ එන්න මා අනුගාමී වන්න මම නුඹ මිනිසුන් දිනන්නන් කරමි. ගේ නවක ශුද්ධෝත්තම පියතුමන් සභා ඉතිහාසය තුළ විවිධ වූ වෙනස්කම් ඇති කරමින් වහන්සේ අනුශාසනා කළෙත් ස්වාමීන් වහන්සේ සභාව පෝෂණය කරන්නට කැඳවන මේ පූජක පුතුන් තුළ මිනිසුන් දිනන්නට මිනිසුන් සමග ජීවත් වන්නට දැඩි ආශාවක් තිබිය යුතු බවයි. ජේසුස් තව තැනක කියනවා වෘක්ෂයන් මැදට බැටළුවන් යවන්නාසේ මා නුඹලා යවමි. බැලු බැල්මට නිෂ්ඵල වූ ක්‍රියාව වෘක්ෂයෙක් මැදට බැටළුවෙක් යැවුවොත් අනිවාර්යෙන්ම අහිංසක සතා වෘක්ෂයාට ගොදුරක් බවට පත් වෙනවා. බැටළුවාගේ ජීවිතය විනාශ වෙනවා. ස්වාමීන් වහන්සේ මේ දන්නේ නැද්ද? ඇයි මේක උපමා උපහරණයක් හැටියට උන්වහන්සේ පාවිච්චි කරන්නේ? නමුත් බලන්න ඉන් පසුව උන්වහන්සේ කියන පළගත වූ වචනය භය වන්නට එපා. මම නුඹලා සමග සිටිමි. මම නුඹලා සමග සිටිමි. ස්වාමීන් වහන්සේ මිනිසුන් තෝරා ගනිද්දී උන්වහන්සේට තිබුණා එදා සමාජය තුළ උගතුන් වියතුන් හිටිය විශ්වවිද්‍යාල තිබුණා. බලවතුන් හිටියා, ලෙවීකයන් හිටියා, පරිසිවරුන් හිටියා, පූජකයන් හිටියා. පූජක පෙළපතක් එදා තිබුණා. නමුත් උන්වහන්සේ ගියේ මුහුදු වෙරළට. උන්වහන්සේ ගියේ දුර්වලයන් හොයාගෙන. එහෙමනම් තුසිත පියතුමනි, ඔබගේ පූජක ජීවිතය ආරම්භ වෙත්ම අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ ඔබට කතා කළා. ඔබව තෝරාගත්තා. ඒක දෙකක් නැහැ. ඒ තෝරාගත්ත ස්වාමීන් වහන්සේම ඔබට කියාවි ඔබ මේ මාසේ 15 වෙනිදා වෙන්නට ප්‍රථම තෙහිවල සායක පියතුමා ලෙස පත්වීම ලැබුවයි. ඒ මීසම් සංගය පෝෂණය කරන්නට ඒ තුල දෙවියන් වහන්සේගේ ආදරය කියා දෙන්නට ඔබට වෙනවා. ඒ යන්න ජීවිතය පහසු නම් කාර්යයක් නොවේ. මිනිසුන් දිනීමේ කාර්යය තරම්ම සුමිහිරි වූ කාර්යයක් නොවේ. නමුත් මතක තබා ගන්න ස්වාමින් වහන්සේගේ වචනය මම නුඹ සමග සිටිමි. එය බලගතු ලෙස දැනෙන්නට ඕනේ. මම නුඹ සමග සිටිමි. අපගේ කාර්යය මිනිසුන් දිනවන්නේ දෙවියන් වහන්සේටයි. මිනිසුන් මා වෙනුවෙන් දිනා ගැනීම නොවේ. එය යක්ෂයාගේ ක්‍රියාවක්. යේසුට පුදුම කරන මන කාන්ත මෙසියස් කෙනෙක් කරන්නට දුරු පරීක්ෂාවන් යක්ෂයා එමට කළා. උන්වහන්සේව ජෙරුසලමේ කොතට අරගෙන ගිහින් එතනින් බිමට පනින්න කියලා කිව්වා. දේව වචනය ලියලා තිබෙනවා ඔබගේ පාය ගලකවත් නොහැපෙන්නට දෙවියන් වහන්සේගේ දූතයන් ඔබව ආරක්ෂා කරනවා කියලා ලියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වා
අගේ දෙවියෝ ස්වාමීන් වහන්සේව පරීක්ෂා නොකරව කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ කවදාවත් මැජික් කාරයෙක් වුණේ නැහැ. උන්වහන්සේ පුදුම කළේ නැහැ. උන්වහන්සේව ප්‍රචාරය කරගන්නට උන්වහන්සේ කළේ දෙවියන් වහන්සේගේ ආදරය මනුෂ්‍යයන් වෙත ප්‍රකාශ කරන්නට කළ සෑම දෙයක්ම පියාණන් වහන්සේව මහිමයට පමුණුවන්නටයි උන්වහන්සේ කාර්ය කරේ. එහෙමනම් ගරු පියතුමනි, ඔබගේ කාර්යභාරය වෙන්නේද මිනිසුන් දිනන්නට වෙන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්, අපි කෙනෙකා වෙනුවෙන් නොවේ. අද කොළඹ පදවිය තුළ දේව කැඳවීමේ දිනයන් පැවැත්වෙනවා කලාපීය ලෙස. අද ඉරු දින වෙන් කරලා තිබෙන්නේ Good Shepherd Sunday. බැටළු ඉන්දිරානන්ද ස්වාමීන් වහන්සේ කියනවා මම බැටළු ඉන්දිරා වෙමි. බැටළු ඉන්දිරානන්ද තම බැටළුවන් හොඳට අඳුනති. බැටළුවන්ද තම ඉන්දිරාව අඳුරති. පිළිකිනවා බැටළු ඉන්දිරානන්ද බැටළුවන් ලංකාවේ නැති වුණා. ඊට රටවලට ගියාම අපි දකිනවා ඉන්දිරා යන්නේ ඉස්සරහින් බැටළුවන් ඔහු අනුගමනය කරනවා. ඒ උපමා උපහරණය තමයි ජේසු තමන්ගේ ඉන්දිරීක කාර්යය ගැන කතා කරමින් ගත්තේ. ඉන්දිරා බැටළුවන් හොඳට අඳුරනවා, බැටළුවන් ඉන්දිරාව හොඳට අඳුරනවා. ඒ ගැඹුරු සැබදියාව තමයි මේ සාන්ත සභාව තුළ ඉන්දිරීක කාර්යයෙන් පිදුම්ලත් පූජක ඔබට අයිති වෙන්නේ. ඉන්දිරීක කාර්ය රදගුරුතුමාට නිල වශයෙන් හිමි වෙනවා. රදගුරුතුමාගේ කාර්යයෙහි පූජකතුමන් සහභාගී වෙනවා. රදගුරුතුමා කියන්නට යෙදුණා කොළඹ පදවිය තුළ 400කට ආසන්න පූජක ප්‍රමාණයක් සේවය කරනවා. ඒ හැම පූජකතුමෙක්ම උන්වහන්සේට වැදගත්. ඒ කාර්යභාරය උන්වහන්සේට තනිවම කරන්නට බෑ. පදවිය තුළ මේ පූජක පුතුන් උර දෙනවා උන්වහන්සේගේ කාර්යභාරය. ඒ දීර්ඝ කාර්යය මොකක්ද කියන එක හරි හැටි තෝරා බේරා ගත යුතු තිබෙනවා. එවනම් බැටළුවන්ව හඳුනන්නට වෙනවා. ජේසු කුලීකාර එළේරුන් සහ යහපත් එළේරුන් දෙකොටස හරි විදියට පැහැදිලිව කියනවා. කුලීකාරයා කුලියට පමණයි. වනමුර්ගී කාවොත් සතුරෙක් කාවොත් පලා යනවා. නමුත් යහපත් එළේරා නම් ඒ ජනතාවත් එක්ක ජීවත් වෙන්නට වෙනවා. එමනම් දරු පියතුමනි, ඔබගේ කාර්යභාරය සුවිශේෂයි. ස්වාමීන් වහන්සේ නිශ්චිත වූ කාර්යභාරයක් ඔබට පවරනවා. එය ස්වාමීන් වහන්සේ ඔබට කියයි උන්වහන්සේ තුළ ජීවත් වෙන්න. උන්වහන්සේව විශ්වාස කරන්න. ගමන දුරයි කටුකයි, නමුත් එක දෙයක් ස්ථිරයි. ස්වාමීන් වහන්සේ ඔබට අනිවාර්යයෙන්ම ශක්තියක් වනවාමයි. මා මේ පූජක දෙවියන් අවුරුදු 31ක කාලයක් ඒවා හමාර කර තිබෙනවා. තමන් සන්ධියක් මට පැමිණුණා 2003 වසරේදී. ගරුතුමා කතා කරලා කිව්වා මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල උන්වහන්සේ අපට පත් වී තිබෙනවා. එහි ප්‍රශ්න ගොඩක් තිබෙනවා. එහි යාමට කෙනෙක් නැති වෙලා ඉන්නේ. මම අදහස් කරනවා ඔබ වෙහි යවන්නට. උන්වහන්සේ ඒ කැමැත්තේ නම් ඒට මම කැමතියි. නමුත් පත්වීම ලදදා උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහි යන්නට ඉඩ කඩ ලැබුණේ නැහැ. එහින් පණිවිඩ කීපයක් පැමිණුණා. එහි ආවොත් වැඩ වරදී කියලා. නමුත් මම හිතාගත්තා ස්වාමීන් වහන්සේ යනවා නම් යවනවා නම් මම යනවා කියලා. එහි කැඳවාගෙන ගිය 2003 අප්‍රේල් මාසයේ 11 වෙනිදා උදේ එවකට
කැඳවාගෙන ගියා එහාට. කැඳවාගෙන ගිහිල්ලා උන්වහන්සේ දැක්කා ඒ ස්ථානයේ තිබිච්ච තත්වය. උන්වහන්සේට දුක හිතිලාද කොහෙද? ඒව බොනින් God will provide. දෙවියන් වහන්සේ ඔබට සපයලා දෙයි. එදා මෙදා අවුරුදු 10ක් පහු වෙලා මේ 11 වෙනි අවුරුද්දට පාතබන්නේ ඒ සත්‍යය. සැබවින්ම සත්‍යය. ඒ ගැඹුරින් ඒ දෙවියන් වහන්සේ මා නුඹ සමග සිටවි කියන ඒ වචනය ගැඹුරෙන් මගේ පූජක ජීවිතය තුළ මා දැක්ක තැනක් තමයි මේ මොරටුවේ පාසල. දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම ඔබව කැඳවුවා නම් ඔබට අභියෝග ප්‍රශ්නකම් කඩළු ඒවයි නමුත් උන්වහන්සේව විශ්වාස කරන්න. ඔබ මේ තාකල් ගොඩනගාගත්ත ඒ ගැඹුරු අධ්‍යාත්මය තුළ ජීවත් වෙන්න. දෙවියන් වහන්සේව හඳුනා ගන්න, කාර්යභාරය හඳුනා ගන්න, ඒ තුළ ජීවත් වෙන්න. මේ පියතුමාගේ කාර්යයට උර දෙන්නට අපි අනිවාර්යෙන්ම සහයෝගය දිය යුතුයි. ඒ ආශාවෙන්, ඒ වචනේ හුඟක් වෙලාවට කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න පුළුවන් ඔබගේ දිවට. ඇතිදේ නැති කරලා පෙන්වලා නැති කරන්න පුළුවන්. මම දන්නවා පියතුමන්ලා පුංචි දෙයකින් ගලවා ගන්නවා වෙනුවට කටකතාවලින් වචනවලින් නැති නාස්ති කරපු අවස්ථාවන්. එමනම් දයාපර සහෝදර සහෝදරියනි, ඔබගේ ගමෙන් බිහිවන මේ පූජක පුතා ආරක්ෂා කර ගැනීම අපි කාගේත් යුතුකමක්. එනිසා එතුමා වෙනුවෙන් අපි ආරක්ෂා කරමු. උන්වහන්සේ අද ආරම්භ කරන්නේ පූජක කාර්යය සර්ව ප්‍රකාරයෙන්ම දේව කැමැත්තට අනුව ජීවත් වෙලා ජීවිතය ඒ තුළ ජය ගන්නට. එතුමාට අවශ්‍ය ශක්තිය වරප්‍රසාදය දෙවියන් වහන්සේගෙන් නොඅඩුව නොමදව ලැබේවා. ආමෙන්. සියලු දෙනාම නැගිට සිටිමු. අපි අපේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද පිරණු පෙළ සියල්ල බවදා සියලු බලධිකයන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සමකලකට පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත මෝනලද පියාණන් වහන්සේ සමග එක වාද්‍යය උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස්සු දේශාද අපගලේ දේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් නැසවදාන සේක. සුදාබන් වහන්සේගේ අම්මායින් අනිමයාගේ විස්වාගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූ සේක. උන්වහන්සේ අප දේශා පෝසුකලයන්ගේ කුරුසේ ගැසුලඟ මරණයේදාවද උගුතේ තැන්පත් ලැබූ සේක. සුදේ පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණ පියාණන් වහන්සේගේ දකුණු පාසේ වැඩ සිටින සේක. ජීවතුන්ද මරුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විත නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට දෙවරක් නැත්තේ. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සංවිධානන්ද ජීවදායකයන්ද සුදාබන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එක වන්දනාවක් මහිමයක් ලබන සේක. උන්වහන්සේ දිවස්වර මගින් කතා කළ සේක.
අපෝස්තලයන් පැවැත්වෙන එකම සුදු කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞල්කම සදායකව ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහ ගනිමි. කවුරු මරුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයද බලාපොරොත්තු ආමේන්. අපි අපේ ඉල්ලීම ස්වාමීන් වහන්සේ දෙවියන් තවමු. देवी पिया ने
උපදෙස් අපට ලැබේවා.
කරන්න දෙවි ස්වාමිනේ අපරගෙන මේ පාස්කියාගේ නිතර සතුට සිතින් පිදීම අපට වරම් තුන වැරව. එමගින් අප ලබන දහම් සුවය අපට සදා ආනන්දේ කරා පැමිණීමට හේතු වේවා. මේ ගිරබ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. අපගේ දෙවියන් ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. දෙවි ස්වාමිනේ සමගල්ලේ අප ඔබට තුති පිදිය යුතුවද? ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාස්ක පිළිපන් ලෙස යාගයක් වූ මියුතුම් සමයේදී වඩා මහත් අරසරෙන් අප ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීමදායකය. කුමක් හේන්දයක් දුන් වහන්සේ මගේ අපි ආලෝකයේ දරුවන් වේ සදාතන ජීවිතයට බිහිවෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටුව දව සදා විවෘත වේ. ඕන් වහන්සේගේ මරණය හේතු කොටගෙන අපි අපේ මරණයෙන් ගැලවුණෙමු. ඕන් වහන්සේගේ උත්ථානය වගේ අපේ ජීවිතේ කරා උත්ථාන වූයෙමු. ඒ උත්ථානයේ ජයග්‍රහණයෙන් නොදම්පේ ලෝක පුරා වහන්සේගේ විශ්වාසිකයෝ ආනන්ද වෙති. ස්වර්ගයේ බලතාවයෝද සුරදූත සමූහයාද නිතිපතාවට ගී ගයමින් ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සුවිශුද්ධ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් ඔබ වහන්සේ සියලු දේශීය මාන කරන සේක සුද්ධවත් කරන සේක ඒ ඔබ වහන්සේ ලෝ සියල්ල තුලිස ඔබ වහන්සේ ප්‍රශංසා කරයි හිරුදාවේ සිනහිරු බැස්ම දක්වා ලෝ පුරා සමත ඔබ වහන්සේගේ නාමයට පිරිසිදු පණුරක් පුද කරන පිණිස නිරන්තරයෙන් ඔබ වහන්සේ වෙතට ජනතාවක් රැස් කරගන්නාසේක. එයින් පියාණෙනි ඔබ වහන්සේට පුදන්න අප රැගෙන ආවේ පුද පඬුරු එම සුද්ධාත්මයන් මගින් පරිශුද්ධවත් කරන්නට කරුණා කරන මේ අපි ආවෘත වයද සිටිමු. අපේ සියල්ලේ මෙව පඬුරු වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයන් ශිරුදිරත් බවට පත්වනු සදාය. මෙම අභිරහස අප සිදු කරන්නේ උන්වහන්සේගේ නියමය අනුවය. උන්වහන්සේ පාවාද ලැබූ රාත්‍රියේ ඌපෙරගෙන වහන්සේට ස්තුති ප්‍රශංසා කර එය කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ද දුන්සේක. ඔබ සමයෙන් ගෙනල් බව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙන ලබන මාගේ ශරීරයයි.
භෝජනය වැළඳ පසු ඔවුන් වහන්සේ සේම කුසලාද රැගෙන ඔබ වහන්සේ සූදි ප්‍රශංසා කර මෙසේ කියමින් ස්වකීය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සමමින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව දනන්තෝද ගිවිසුගේ මාගේ රුධිර කුසලානයි. පෞකම සදා බුදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සැද මරණය ආශ්චර්ය උත්තරේ ස්වර්ගාරෝහණය සිහිපත් කරමින්ද ඔවුන් වහන්සේ නැවත පැමිණි විට පිළිගැනීමට සූදානම්ව සිටිමින්ද පරිශුද්ධ ජීවානෝත්මයාගේ ස්තුතිපූර්වක අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේගේ ශුද්ධ සභාව වහන්සේට පුදන මේ පනුර දෙස බලා වදාළ බැලව ඒ පිළිපනුරන් වහන්සේ කැමැත්ත පරිදි ඔබට ප්‍රසන්න පූජාව ඔබ පුත්‍රයන්ගේ ජීවිතයාගේ වේ. ඔවුන් වහන්සේගේ ශිෂ්‍ය ශරීරයෙන් ආශිර්වාදයෙන් පෝෂ්‍ය වන අප ඔවුන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් පූර්ණ වේ. ක්‍රිස්තුන් වහන්සේද එකම ආත්මයක්ද ශරීරයක් වන්නට සලසන බැලව අපද වහන්සේට සදානම ප්‍රසන්න පනුරක් වීමට ඔවුන් වහන්සේ සලසන සෙක්වා. එවිට වහන්සේ විසින් තෝරාගත් ලද විශ්වාසිකයන් සමග විශේෂයෙන් දේවමාතා නති භාග්‍යවත් කන්‍ය මරියාවන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද වීරෝදාර පාණපත්‍යවරු ප්‍රාණපත්‍යාගේ වරුන්ද සුදු මරියාගරට මුනීශ්වරයේද සියලු ශුද්ධවන්තයන්ද සමග ඔවුන්ගේ උරුමයට හවුල් වන අපි සුදුසු වෙමු. මෙම ශුද්ධවන්තයන් නිරතුරු අප වෙනුවෙන් මැදහත් ඔබ වහන්සේගේ පිහිට අපට ලබා දෙන බව අපි තරයේ විශ්වාස කරමු. යාලනී අප වහන්සේ සමය කළ මේ යාගයෙන් සකල ලෝකයට සාමයක් ගැලවීමත් සැලසේවා යයිතිමු. වහන්සේගේ දාසයාවන ෆ්‍රැන්සිස් නැමැති අපොදු පියාණන්ද මැල්කම් කාදිය රන්ජිත් නැමැති අප අගරාධ ගුරුතුමන්ද රාජගුරු මණ්ඩලයේද සියලු පූජකවරුන්ද ඔබ දිනාගත් සකල ජනතාවද වන මෙලොවේ ආගන්තුක වහන්සේගේ සුද්ධ ස්වභාව විශ්වාසයෙන් දයාවේ ස්ථීර කළ බැලව සැමදැන විසිරී වෙසෙන වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අනුකම්පා සහගතව ඔබ වෙතට රැස් කරගත මැනව මෙලොවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් රංජිත් සෝලාංගාරච්චි නැමැති ගේ පියතුමන්ගේ පියාණන් සිහි කළ මැනව ප්‍රසාද ස්ථාපනයේදී ඔහු පාපයට නැසෙමින් ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගී වූ අපගේ දුබල ශරීර උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට සමානව ප්‍රභාවත්ව මලවුනුත්ථාරණ කරන ලබන දවසේදී උන්වහන්සේ සමග සදා ජීවිතය සඳහා ඔහුටද නැවත නැගිටින්නට සැලැස්සුව මැනව නැසී ගිය අපගේ සොහිරන්ද ඔබට ප්‍රසන්නව දෙවිගෙවා මෙලොවින් මියෝ වූ සියල්ලන්ද ඔබගේ රාජ්‍යයට කරුණාවෙන් කැඳවාගත මැනව අපි දුවෙම රාජ්‍යයට පැමිණ උනා සමග වහන්සේගේ මහිමෙන් උදම්මනන්නට බලාපොරොත්තු වෙමු. එවිට වහන්සේ අපගේ දෙනතින් සෑම කඳුළු බිඳක්ම පිස දමනසේක. අපගේ දෙවියන් වන වහන්සේගේ සැබෑ ස්වභාවය අපි දුදර්ශනය කරමින්
සෑම කල්හි ඔබ වහන්සේට අනුරූපී වී සදහටම ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමට අපට හැකි වන්නේමය. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්හා සමග එක්වර වසන ඔබ වහන්සේට සකල ගෞරවය මහිමය සදාතවත් වේවා. ගැලවීම දායකන වනතින් ප්‍රගුණ වේදේ උපදේශයෙන් පුහුණු වී අපි නිතරම මෙසේ ආඥා කරපු ස්වර්ගයේ වැසින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ නිරවිදිතු වේවා. ස්වාමිනේ සියලු ආපතින අප මුදා ගන්නාවෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙනවෙන්ද අපි අයදෙමු. ඒඩ වහන්සේගේ කරුණාවර පීඩ ලැබ නිරතුරුව පවෙන් මෙදේ සියලු කරදරෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලවුම් කරවාල් වර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. साम्य समगतमाया में भागे साम्य वरदे में स्वकीय शावक नवादा जैसे कृष्ण स्वामी ने उपांश अपगे पापे अनतगा भांस के स्वभावे विश्वास से सलका उपांश के केवत बारदेव सवार साम्य समगे दाने करन्नट करुणा कल मनव उपांश सनात वन वसन सेक राजकम करण सेक. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. Oh
මෙන්මලොවේ පව්හර තැනන් වහන්සේ අජභාගයන්ගේ භෝජන කැඳීම ලද්දෝ භාග්‍යවන්තයෝය. සප්‍රසාද වහන්සේ ලබා ගැනීම සඳහා එළී සිටින සදහැවතුන් දේවස්ථානය ඇතුළට පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ. පෙර පූජාපසාදින් වහන්සේ නමක් දේවස්ථානයේ මණ්ඩපය ඉදිරියට පැමිණෙනවා. ඔබට එහිදී දිව සප්‍රසාද වහන්සේ ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම දෙපස ස්තූප දෙකේ සිටින සදහැවතුන්ටද ජේසුස් ස්වාමීන් වහන්සේව ලබා ගැනීමට ස්තූප දෙකේ පහසුකම් සලසා තිබෙනවා. නිසා එළී සිටින අය දේවස්ථානය ඇතුළට පැමිණීමෙන් සිදුවිය හැකි අපහසුතා මගහරවා ගැනීමට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙසට ඔබට ආදරයෙන් මතක් කර සිටිනවා.
අපි යාඥා කරමු. සදාතන නිරාමී ඔබගේ බැටවන දෙස කරුණාවෙන් බැලුව බැලව ඔබගේ පුත්‍රයාගේ අමිලෝ සිරලෙන් ගලවාගත් අපර නිරතාවේ මහා විසල ජලය මැද ඔබ වහන්සේගේ රාජ්‍යයට ප්‍රවිශ්වීමට වරන් තුන බැලව මේ කීදබ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම ලැබේවා. කරුණාකර සුදු මොහොතකට වාඩි වන්න. ඉදිරි සතියේ මීසමේ පොදු ජනවන්දනා වැඩ පිළිවෙල අද හවස 5ට දේව පූජා යාගය දකුණු වැලිහෙන දේවස්ථානයේදී පැවැත්වෙනවා. අඟහරුවාදා සිකුරාදා හවස 5ට දේව පූජාව වැලිහෙන දේවස්ථානයේදී බදාදා හවස 5ට සදාසරණ වානේ සමග දේව පූජා යාගයේ මෙම දේවස්ථානයේදීද බ්‍රහස්පතින්දා හවස 6:00ට දේව පූජා යාගය දකුණු වැලිහෙන දේවස්ථානයේදීද පැවැත්වෙනවා. ලබන සෙනසුරාදා හවස 5:00 ජපමාලය, හවස 6ට පාතිමාවේ අප ස්වාමීදුවගේ නුවානය, හවස 6:15ට ඉරුදිනට වළංගු දේව පූජා යාගය වැලිහෙන දේවස්ථානයේදී සංවිධානය කිරීම සාන්ත ජෝකීනුබී කිතුණු ඒකකය. ලබන ඉරිදවසේ 6:00 දේව පූජාව වැලිහෙන දේවස්ථානයේදී සංවිධානය කිරීම දහම් පාසලේ 6 වන ශ්‍රේණියේ දුවා දරුවන්. උදේ 8ට ඇත්ගාල දේවස්ථානයේදී පූජාව සංවිධානය කිරීම සාන්ත ඩොමිනික් සාවියෝ කිතුණු ඒකකය. ලබන ඉරිදා හවස 5ට දමිළ භාෂාවෙන් දේව පූජාව වැලිහෙන දේවස්ථානයේදී හවස 5ට දේව පූජාව දකුණු වැලිහෙන දේවස්ථානයේදී සංවිධානය කිරීම පාතිමා මාතා කිතුණු ඒකකය. ප්‍රියදර සහෝදර සහෝදරයනි, දෙවියන් වහන්සේගේ අති සුවිශේෂී ආශිර්වාදය පූජකවරය මගින් ලබලා තම පූජක ජීවිතයේ මහිමේ දෙවියන් වහන්සේ ඉදිරියේ කියා පාන්නට අප හා සමගින් අද දවසේදී තම කුළුඳුල් දිවයාගේ මගින් දෙවියන් වහන්සේට තුති ප්‍රශංසා කිරීමට අප අතරට පැමිණි ඇත්ගාල ග්‍රාමයෙන් දෙවියන් වහන්සේ තෝරාගත් පූජක ජීවිතයේ තෝරාගත් ගරු තුසිත ගයන් පියතුමාව ඔබ සිල් දෙනා වෙනුවෙන්ම මේ සංසේවක පියතුමා ලෙස ආදරය බැති ආදර හැඟීමෙන් යුතුව පිළිගනු ලබනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ දවස මේ ආකාරයෙන් සංවිධානය කරගන්නට බොහෝ අය උදව් වුණා. ගරු තුසිත ගයන් පියතුමා දීර්ඝ වශයෙන් ඔවුන්ට ස්තුති කරાવી. නමුත් මගේ යුතුයකමක් හා වගකීමක් තිබෙනවා කෙටියෙන් හෝ අද දවසේදී මේ වැඩ කටයුතු සංවිධානය කරගන්නට සහයෝගය දුන් සිදුනාටම ඔබ වෙනුවෙන් ස්තුතිවන්ත වන්නට. සිරුරේ මහිමය දෙවිඳුන්ට සතුයි. එම නිසා පියපුත් ශුද්ධාත්මයන් වහන්සේලා හට අපගේ හදපිරි නමස්කාරය පළමු කොට පුද කර සිටිනවා. සිරුරේ කිරීමේදී අප වෙනුවෙන් ස්වර්ගයේ සිට මැදිහත් වන භාග්‍යවත් මෑණියන් වන අපගේ ආදරණීය දේව අම්මාට, සුදු ජුසේ මිනිඳුන්ට, සුදු මාරියා ගෝරටි කන්‍යාවට අපගේ ආදරය ප්‍රශංසාව පුද කර සිටිනවා. අද දවසේදී මෙම වැඩකටයුතු සංවිධානය කර ගැනීමේදී ගරු තුසිත පියතුමාගේ පවුලේ සිටිනාගෙන් ලැබුණු සහයෝගයටද මාගේ ආදර අවංක ස්තුතිය පුද කර සිටිනවා. ඇත්ගාල මිසන් ධර්ම සේවා සභාවේ සියලුම සභික මහත්ම මහත්මීන්ටද, ගායනා කණ්ඩායමේ සියලුම දූ පුතුන්ටද,
මේ දරුවන්ව පුරුදු පුහුණු කළ ගරු සුරංග ෆොන්සේකා පියතුමාටද අපගේ ආදර අවංක ස්තුතිය පුද කර සිටිනවා. පුජා සහායක දරුවන්ටද විශේෂයෙන්ම තරුණ සමිතියේ සියලුම දූ පුතුන්ටද දහම් ගුරුවරයන්ටද මෙම සංඝයට සම්බන්ධ සියලුම සමිති සමාගම් වලටද මේ දවස් අලංකාර කර ගැනීම පිණිස ලබා දුන් සහයෝගයට මාගේ ආදරවන්ත ස්තුතිය. නරුපීතුමාව පිළිගන්නා මාර්ගයේ තොරන් ඉදිකල සියලුම කණ්ඩායම් වලට මාගේ ආදරවන්ත ස්තුතිය පුද කර සිටිනවා. පුජාසනය මල් වලින් සැරසීම සඳහා ඒ කටයුතු වල නියැලුණු ජේසිරි මහත්මිය ඇතුළු ඇයට සහයෝගය දුන් සිදුනාටද අපගේ ආදර අවංක ස්තුතිය. ග්‍රාමවාසීන් වන ඔබ මෙම කටයුතු සංවිධානය කිරීමේදී විවිධ ලෙස දායක වුණා. ඒ සිදුනාටද මාගේ ආදර අවංක ස්තුතිය පුද කර සිටිනවා. දේවස්ථානයේ අවද පරිසරයේ සුද පවිත්‍ර කිරීමේ සහයෝගය ලබා දුන් ඉමානුවෙල් මහතාටද අපගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම සංග්‍රහ කටයුතු සඳහා දායකත්වය ලබා දුන් මර්වින් පීරිස් මහතාටද සංග්‍රහ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන් විල්සන් මහතාටද අපගේ ආදර අවංක ස්තුතිය පුද කර සිටිනවා. වැලිහෙන සහ දකුණු වැලිහෙන සංඝවලට සම්බන්ධ දෙව ජනතාවන ඔබටද අපගේ ආදර අවංක ස්තුතිය පුද කර සිටිනවා. අවසන් කොට කාහට හෝ ස්තුතිවන්ත වන්නට නොහැකි වූවා නම් එය හිතාමතා කළ දෙයක් නොව මිනිස් සුබලතාවයක් සේ සලකනමෙන් ඔබගෙන් ආදරය ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබට ආදරයෙන් මතක් කරනවා ඔබට අද මෙම දිව පූජා යාගය අපගේ තරුණ සමිතියේ වෙබ් අඩවිය හරහා හෙට දවල් 12න් පසුව නැරඹීමේ අවස්ථාව තිබෙනවා. www.edgarmgyc.lk කියන වෙබ් අඩවිය හරහා මෙම දිව පූජාව සජීවී ලෙස ඔබට නැරඹීමේ අවස්ථාව තිබෙන බව ආදරයෙන් මතක් කර සිටිනවා. එලෙසම ප්‍රියදර සහෝදර සහෝදරියනි අපගේ මේ සම්ධර්ම සේවා සභාවේ ලේකම්තුමාට ආරාධනා කරනවා ග්‍රාමයක් ලෙස ගරු පීතුමාව ඔබ අතරට පිළිගන්නට අත්ගල සභාවෙන් ගරු පීතුමාට පිළිගන්වන ත්‍යාගය ඉනනතුරු පිළිගන්වන්නට එලෙසම අනිකුත් සමය සමාගම් සභාවන් විසින් සූදානම් කර තිබෙන ත්‍යාගයන් ඉනනතුරු පිළිගැන්වීමක් සිදු කරනු ලබනවා. අවසන් කොට බවට මතක් කරනවා ඔබ වෙනුවෙන් සංග්‍රහයක් ඇත්ගාල සභාව සූදානම් කර තිබෙනවා. දේව පූජාව අවසන් විගස එයද භුක්ති විඳින්නට ඔබ හැමට ආදරයෙන් ඇරයුම් කරමින් දේවාශිර්වාදය ඔබට ප්‍රාර්ථනා කර සිටිනවා. ගරුඩේ කම්තුමිනි ඇත්ගාල සභාව වෙනුවෙන් ගරු පීතුමා පිළිගන්නටයි ඔබට මේ අවස්ථාව. වැලිහෙන මිසමට ඇත්ගාල සභාවට අද සුවිශේෂී දිනයක්. ඒ මන්දය ජෙරමියා දිවසිවරයා පවසන පරිදි මම නුඹ මව් කුස ඉපදීමට පෙර දැනගතිමි. ජාතීන් හට ආලෝකයක් වන පිණිස මම ඔබ කැප කළෙමි. උදුරන්නට හා කඩා දමන්නට සිටුවන්නට හා යලි නැගිටවන්නට මම නුඹ කැප කළෙමි. නුඹ මාගේ පුත් රුවණය මම නුඹේ පියාණන් වන දෙවියන් වහන්සේ වෙමි. මෙවැනි උතුම් කැඳවීමක් එනම් විශ්වීය කැඳවීමක් මනුෂ්‍යයාට දානය කළා වූ දෙවියන් වහන්සේ අප ග්‍රාමයෙන්ද දේවාදරේ සුවඳ විහිදුවන්නට සුභාරංචිය ලෝ පුරා රැගෙන යන්නට ගරු තුසිත ගයාන් පියතුමෙනි ඔබ දෙවිඳු ඇරවීමකට සවන් දී
දෙවිඳුන්ගේ කැඳවීම දොහොත් මුදුන් දී බාරගෙන මෙල්කිසෙදත්ගේ පූජක පරපුරට උත්තම පූජකයාණන් වන ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් පූජක සක්‍රමේන්තුවෙන් පූජකවරය ලබා අප අතර මෙලෙසින් පෙනී සිටීම සැබවින්ම ග්‍රාමවාසීන් වන අප තුළ ඇති කරනුවේ නිහතමානී ආඩම්බරයක් සමග දෙවිඳුන්ට පුදන ස්වර්ගයට පැසසුම් නගන ප්‍රශංසාවේ හා නමස්කාරයේ දෝංකාරයක් පමණකි. අදින් වසර 30කට පමණ පෙර ඇත්ගාල ග්‍රාමයෙන් පූජකවරය ලබා කොළඹ අගරද ගුරු පදවියට ඉතා අනුපමේය සේවයක් කරන ගරු බොනීපනාන්දු පුල්ලේ පියතුමාගෙන් පසුව තවත් අලුත් බලාපොරොත්තුවක් අපගේ මතු දූ පුතුන් තුළ ඇති කරවන්නට අද ඔබ අප අතර සැබෑ ආලෝකයක් වනවා නොඅනුමානය. ගරු තුසිත ගයන් පියතුමනි, ඔබ දෙවිඳුන්ගෙන් ලද පූජකවරය නැමැති මෙම උතුම් තිරිනය වෙනුවෙන් ග්‍රාමයක් වශයෙන් අපි දෙවිඳුන්ට තුති පුද කරන අතර අපි ඔබව ඉතාමත් ආදරයෙන් හා ගෞරව අභිමානයෙන් යුතුව මෙලෙසින් පිළිගනිමු. ගරු පියතුමනි, ඔබ අදින් ආරම්භන මෙම දිව්‍ය පාසු මගක් නොවන බව අපි දනිමු. මන්දයත් අප ස්වාමීන් වහන්සේ පැවසූ පරිදි වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි. සැබවින්ම මෙය අභියෝගයකි. නමුත් මෙවන් දිනකදී අපගේ පැතුමහා යැදුම වනුවේ කුරුසය මග ආලෝකයේ ඡායාව භාග්‍යවන්ත මෑණියන්ගේ ජීවිතාදර්ශයයි. ජීවිතාදර්ශය ඔබගේද ජීවිතාදර්ශයට බවට පත් කර ගන්නා ලෙසටය අප ග්‍රාමාරක්ෂක සුදු මරිය ගුරති කන්‍යාවගේ යැදුම් පිහිටද අපි ඔබට ප්‍රාර්ථනා කරමින් සමිඳුදහම් කෙත අස්වර්ධනට දීර්ඝායුෂ හා ස්වර්ගීය වරප්‍රසාද ප්‍රාර්ථනා කර සිටිමු. එමෙන්ම ගරු පියතුමනි, ඔබ වෙලවට දායාද කළ ඔබ ආදරණීය මෑණියන් අදවන් දවසක ඔබ දිහා බලමින් සතුටු කඳුළු වගුරුන බව අපි දකිමු. ආදරණීය අම්මේ, මෙවන් පුදෙක්ව දරාගත් ඔබ කුසයද ආදරයෙන් රැක බලාගත් ඔබ මව් සෙනෙහසද අපි ඔබට තුති පුදමු. දෙවිඳු වත දැකීමේ වාග්ය ස්වර්ගීය ජීවිත ප්‍රීතිය අත්දකින ඔබ ආදරණීය පියාණන්ටද නිත්‍ය ජීවිතය ප්‍රාර්ථනා කරමු. ඔබ අතගත් ඔබ ඇසුරු කළ ඔබට සවියක් වූ ඔබ ආදර සොයිරු සොයුරියන්ටද අපි ස්තුතිවන්ත වෙමු. එසේනම් ගරු පියතුමනි, ඔබ අදින් අරඹන සෑම කාර්යයක්ම සඵලමත් වේවායි අපි ඔබට සුභාශිංසනය ගෙනෙමු. ජේසු පිහිටයි. මේ නියෝජනය කරමින් මේ සම්ධර්ම සේවා සභාවට විවිධ සමිති සමාගම් සහ අප සහෝදර සංඝයන් දෙක වන වැලිහෙන හා දකුණු වැලිහෙන නියෝජනය කරමින්ද ඔබ වෙත මේ පිරිනමන්නේ අප විසමේ ලෙන්ගතු හෘදයාගම හොඳ හිතයි. ස්තුතියි. ආදරණීය අම්මා, මල්ලි, ගරු පියතුමල්ලා, කන්‍යා සොහොයුරියන්, නැත පිරිස සහ සහෝදර ඔබ සියලු දෙනාගෙන් අවසරයි. පූජක දිවියේ මානද සෑම පන්නරයකටම සෑම වරප්‍රසාදයකටම තුති මල් මිටක් පුදන්නටයි මාගේ මේ සුදානම. පූජාතරේ නැති ඔරුවේ හබල අතට ගනු ලැබුවේ 1997 වසරේ ජනවාරි මාස 21 වන දිනයි. එදා සිට අද දක්වා මේ දෙවිය රසමුසු තැන්සා පියනැගුවෙමු. රසට වඩා මේ දෙවියේ බැරෑරුම්කම රළු පරුෂ බව මාහට වැටහෙනි. නමුත් රසමුසු තැන්වල අපහසු තැන්වල රළු පරුෂ අවස්ථාවන්වල
මාසු සුන්දර මිනිසා සම්භවය. මේ දිනේ වටිනාකම් මාහට පෙන්වූ මහත්තුම දේව පියාණන්ට මාගේ ස්තුතිය යාඥාව ප්‍රථමයෙන් පුද කරමි. දේව සිතුවිලි යථාර්ථය බවට පත් කිරීමට තෝරාගෙන මාගේ ආදරණීය අම්මා සහ තාත්තා උදෙසාද දේව මහත්මයාණන්ට මාගේ ස්තුතිය පුද කර සිටිමි. පූජක පුහුණු කාලේ තීර්ණාත්මක අදහෝරාවක මාගේ ආදරණීය පියාණන් මෙලොවින් සමුගන්නා ලදී. තාත්තේ ඔබ අද මෙතන නොසිටිය සමිඳුන් තුරුලේ සිට මා දෙස ඔබගේ කරුණාවර දැස් යොමු කර ඔබ සතුට වෙනවා ඇතැයි මා විශ්වාස කරමි. ආදර තාත්තේ අද ඔබ මාගේ නොසිටිය ඔබ සමග වූ කාලේ නිතරම මාගේ මතකයට එනුවේ උණුසුම් කඳුළුත් එක් කරමින්නේ. මාගේ පළමු දිව්‍යාගේ දේව උපදේශා දේවයන් යදිනේ හත පිරි සතුටින්නේ ස්තුතියි. ඔබ සෑමදාම මගේ සෙනෙහවර පියාණන්. ආදරණීය පියාණන්ගේ සමුගැනීමත් සමගම තාත්තගේ අඩුපාඩු වසන් ඔබ කොතරම් උත්සාහ කළාද කියා මට මතකයි යන්නේ. පූජාත්‍රයේ වටිනාකම් මුලින් මට කියා දුන් මගේ පළමු ගුරුවරයෙක්පයි. මේ දවස් උදාවනතුරු ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි බව මා දන්නා කරුණකි. ජීවිත අභියෝග හමුවේ ඉදිරියට පියමක් කරන්නට මාට ධෛර්ය ශක්තිය දුන්නට අනේ මගේ අතට ස්තුතියි. සෑම අවස්ථාවකදී පියාණන්ගේ අඩුපාඩු මට දුන්නේ නැද්ද? සෑම දෙයකදී මා ළඟ සිටි මගේ සහෝදර ශිරන්ත මල්ලිට මාගේ හෘදයාගෙන් ස්තුතිය. ඔබ මානසික ගොඩාක් සිටිවිලි තිබුණ බව මා දන්නේ. දේව සත්තා අධ්‍යාපනයේ සමානකර පදවියට පැමිණි දාසිට ඔබ මේ දවස් වෙනුවෙන් මහන්සි විය. ඔබ වැය කරපු කාලයේ ශ්‍රමයට මහන්සියට මාගේ ස්තුතිය. Biar maitama tadre madakkan mage mamalana sanandalawe. Ligore antane maitama tadre matakkarastini. Mage jeevithe mage amma malli තාත්තා හැමෝටම ඔබ මහා පාරමිතයෙකි. සෑම දෙයක් පිළිපස්සෙ මෙන් මා ධෛර්යමත් කර මගේ වෙනුවට මගේ අවංක ස්තුතිය ඔබට. ක්‍රිස්ටෝ මාමා හේවන්තමා මැටි දපුච්චි සහ රාණි පුංචි ලිලි නැන්දා පංචිලි නැන්දා Nalisa Kumarayela, Dilani Saha, Rasika Suhaka Sajivanaki, Malila Sadula Butala Sirdanata, Obada Kusana Yogi Dirimat Krimonata, Magiamakar, Dagim Stuti, Putakara City. Eva gave Magi Piangi, Paya Sahakala Dinard, Jai Kramaman Sahatushar, Chandimal, Tushan, Yoga Paolo Sirdanard, Obadeku, Honda Hitter, Ha, Mark Vistuti on Tremi. මාවිශේෂ ස්තුතිය අපද කරන විශේෂයෙන්ම ක්‍රිෂාණයාට මාගේ පූජකදිරියේ බොහෝ අවශ්‍යතාවන් වලට ප්‍රායෝගික පිළිතුරු දෙන්න නිතරම උත්සාහ කළපට මාගේ සහ මාගේ පවුලේ සියලු දෙනාගේම හෘදයාගෙන් ස්තුතිය මෙහිදී පුද කර සිටිනේ. නොසිතූ මොහොතක නොසිතූ කාලෙක මට හමු ගියේ ඒ බැඳුණු සෙනෙහස ආදරය භක්තිය ගෞරවය සැමදා පවතී මා යාඥා කරමි. ඔබ සහ පවුලේ සියලු දෙනාගේ නිතරම දෙවි දුන්නා දෙන බව මා මතක් කර සිටිමි. මේ අවස්ථාවේ මා තාම තුනාකගෙන් මතක් කර සිටීමට කැමැත්තමි ගරු මනෝ කුමාරන් පේතුමාව. එවැනි සංසේවක ඔබ ඊටමත් අපහසු මාර්ග කාල පරිච්ඡේදයක ඔබගේ සේවය අප මේසට ලබා දුන්නේ. ඔබ දැන් උත්සාහයෙන් වල ප්‍රතිඵලයන් අද අපි මේ සමග මුක්ති විඳින්නේ. Puji Dewa Santal Piman the Mountain River nearby Paytamale, Marathon and Himul Matilde, other day no better Malabadi Tibi,
ඔබගේ ලද සියලු උපදෙස් සහ මඟ පෙන්වීම් වලට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි. මා මේ අවස්ථාව කරගන්නා විශේෂ ස්තුතියක් පුද කරන්නට ගරු පොණි ප්‍රනාන්දු පොල්ලේ පියතුමන්ට පුංචි දෙව්සත්තලේ මාගේ පළමු ගුරුවරයා මාගේ ඉදිරියේ පියතුමෙකු අනුගමනය කළා නම් එයන් කිසිවෙකුත් නොව පියතුමනි ඒ ඔබය අද දිනම සන්තෝෂ වෙන දිනයකි. එත්ගල ග්‍රාමයේ පළමු පියතුමා ඔබ ගරු පියතුමනි ඒ සුන්දර නාමයට පසු මාගේ නාමය රඳවන්නට හැකිවීම මා ලැබූ භාග්‍යයක් කොට සැලකෙමි. පූජක වුණු කාලය තුළ බුදුන් සියලු සෑම අනුශාසනයකටම ධෛර්යමත් කිරීමකටම මාගේ අවංක ආදර ස්තුතිය පුද කර සිටිමි. දෙව්සත්තර දිවියේදී නන්නයිරුම් සහායතුන් සෑම අධිවරු පියතුමකටම සෑම ගුරු බෞද්ධයකටම සෑම කන්‍යා සොහොයුරකටම මාගේ අවංක භක්ති ආදරය පුද කර සිටිමි. ඒ වගේම ඉතාමත් ආදරෙන් මතක් කර සිටිනවා කරු නොයල් නෝනිස් පියතුමන් මාගේ දෙව්සත්තර දිවියේ තීර්ණාත්මක කාල පරිච්ඡේදයන් තුළ උපදුණු ශක්තිය ධෛර්යය මාගේ මතකයෙන් කිසිදා නොමැකේවි. ඒ සියල්ලකටම ගෞරව පූර්වක ස්තුතිවන්ත වෙමි. මිලන් විශේෂ ස්තුතිය විශේෂ පුද්ගලයෙකුට ඔබට ස්තුති කරන්නට විශේෂ කියන වචනට වඩා වෙනත් වචනයක් ඔහුගේ නාමය ඉදිරියෙන් තබන්නට හැකි නම් මා ඒ වචනත් ඔහුගේ නාමය ඉදිරියේ තබා ස්තුති කරන්න කැමැත්තෙමි. එයන් කිසිවෙකුත් නොව ගරු නිශාන්ත රුද්‍රේගු වර්තමාන බී සංසේවක පියතුමන්නේ පියතුමනි මා ඔබට බෙහෙවින් ගරු කරමි. තේවාචාර්යතුමෙකු වශයෙන් ඔබ වහන්සේ කාර්යාලයට පැමිණි පළමු දිනය මට මතකයි. උන්වහන්සේ වාක්‍යයක් මට පැවසුවා. තුසිත දේවස්ථාන වියු දේවල් සියල්ලක් මම බලා ගන්නම්. වාවුදේට මෙතනින් බහින්න. මාලස්වියා දේව කිසිවක් මට කියන්නට හැකි වුණේ නැහැ. මම සාමාන්‍ය විදිහට කතා කොට කාර්යාලයෙන් පිටතට ආවා. ගරු පියතුමනි මා මෙපමණ දේවල් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ නැත. මා බලාපොරොත්තුවට වඩා දේවල් ඔබ සූදානම් කර තිබෙනවා. ඔබ දරුසෑම ප්‍රයත්නයකටම ඔබ මේ වෙනුවෙන් වැය කරූ කාලය වෙනුවෙන්ද මාගේ සහ මගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් මා ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙමි. ඒ වගේම මාගේ ස්තුතිය පුද කර සිටින මේ සන්තාන සේවා සභාවට ලේකම් නිලධාරි මඩුල්ලට ඔබ මා වෙනුවෙන් වැය කළ සෑම විනාඩියකටම සෑම තප්පරයකටම ඔබ දේවස්ථානයේ ප්‍රධානයි කියන සියලු දෙයක්ම කරු පියතුමන් සමග ක්‍රියාත්මක කරනවා. මේ දිනේදී තරංකාව මේ වැඩකටු සියල්ලක්ම සූදානම් වූයේ ඔබගේ දායකත්වයේ සහ ශ්‍රමය නිසායි. ඔබ සියලු දෙනාට මා පෞද්ගලිකව ස්තුති කරන්න කැමැත්තෙමි. අද දවසේ සාර්ථකත්වයේ සඳහා විශේෂ මහන්සි වුණු සෑම සමිති සමාගමකටම මාගේ අවංක ස්තුතිය පුද කර සිටිමි. දහම් ගුරුවරුන් නැත්ගාල තරුණ සමිතිය පූජෝදා සමිතිය සහ ඊටමත් අලංකාරව ගීතිකා ගායනා කළ ඇත්ගාල ගායනා කණ්ඩායමට සහ ගායනා කණ්ඩායම පුහුණු කිරීම සඳහා පැමිණි අප දිසාවේ ගරු සුරංග පොන්සේක පියතුමන්ටද මාගේ අවංක ආදර ස්තුතිය පුද කර සිටින අතර දෙව්සත්තර දෙවියන් මා සමග සිටි මගේ මිත්‍රයන් සංගීත භාණ්ඩ වාදනයෙන් එක් වුණා. ඔබ සියලු දෙනාටද මා අවංකව ස්තුතිවන්ත වෙමි. ඒ වගේම මයිතම තුන කමිනි ස්තුතිවන්ත කැමැත්තෙමි වැලිහෙන මේ සමයේ තරුණ සමිතියට මාර්ගය අලංකාර තොරන් කිහිපයක් නිර්මාණය කිරීමට මුළුසුනගත් ඒ සෑම සියලු දෙනාටම ඔබගේ වටිනා කාලය මා වෙනුවෙන් විඩවු කිරීම ගැන මාගේ අවංක ස්තුතිය පුද කර සිටිමි. ඒ වගේම දේවස්ථානය අලංකාර කිරීම සඳහා විහිසුනේ ඒ තරුණියන් සියලු දෙනාට මාගේ ස්තුතිය සහ ශබ්ද පරිපාලන සහයෝගය දැක්වී සෑම සියලු දෙනාට විශේෂාකාරව ස්තුතිවන්ත වෙමි. මෙම අවස්ථාව ඡායාරූපගත කිරීමෙන් සහ වීඩියෝ කිරීමෙන් සහයෝගය දැක්වූ මා මිත්‍ර ලලිත් මංජු සහෝගේ සහායකයන්ද මා ස්තුතිවන්ත වන්නට කැමැත්තෙමි. මේ තිබෙන්නේ මා අධ්‍යාපනයේ හැදෑරූ පාසලයි. නවවර්ෂයේදී මා මෙහි අධ්‍යාපනය ලැබුණු ඒවකට විදුහල් පොදු දුරේ හෙබූ සහ මාගේ පෞද්ගලික ගුරුවරයා ගරු ජෝසප් ගුරු පියාණන්ට මාගේ ගෞරවය සහ භක්තිය ආදරය මෙහිදී පුද කර සිටිමි. ඒ වගේම ඒවකට ආචාර්ය මණ්ඩලයේ සිටි සෑම ගුරු පියකුම සෑම ගුරු මාවක මෙතාමත් ආදරෙන් සීකර සිටිමි. මම දැක ජයසූරිය මිස් අද ඇවිල්ලා තිබ්බා. ඔබතුමීට මම තාමත් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම අවස්ථාවක් කරගන්නවා දිනේදී මාගේ ප්‍රථම දිව්‍යාගයේ පුද කිරීම සඳහා මා සමග අත්අල්පදගත් මා මිත්‍ර සහෝදර පීතුමල්ලාට සහ ගරු සහෝදරතුමල්ලාට සහ ගරු කන්‍යා සහෝදරයන්ට මා සමග එක්වීම සම්බන්ධව තවද මම මේ අවස්ථාවක් කරගන්නවා සහෝදරතුමෙකු වශයෙන් ආතේවාචාර්යතුමෙකු වශයෙන්
මාසේවය කළ බත්තර මුල්ල කොටහෙන සහ ජාලාදී සෑම බීසමකම මට හමුණු පියතුමන්ලාට සහායක පියතුමන්ලාට ගරුකන්‍යා සෝදරයන්ට සහ මේ සම්බල ජනතාවට මා ඉතාමත් කිට්ටුවෙන් ආශ්‍රය කළ පිරිසක් සිටිනවා. එම මේ සම්බල බොහෝ දෙනෙක් ඊයේ දිනේදී මා සමග එකතු වුණා. අදත් එකතු වී සිටිනවා. ඔබගේ හොඳ හිතට මාගේ අවංක ආදර ස්තුතිය පුද කර සිටිමි. ඒ වගේම මාගේ පෞද්ගලික මාගේ අවශ්‍යතාවන් සහ නිවසේ නොයෙකුත් අවශ්‍යතාවන් සොයාබැලූ මාගේ මිතුරන්ට විශේෂයෙන් බැලිහේන අත්ගාල සහ විශේෂාකාර ශ්‍රීලංක මල්ලගේ මිතුරන් වන රංගන කුමාර සුරංජ දිනේෂ් නැවිල් රාණික සමුදු ප්‍රහාන් ගිහාන් සහ ශර්මිල යන අයට මාගේ අවංක ස්තුතිය සහ ගෞරවය පුද කර සිටිමි. ඒ වගේම මා විශේෂාකාර ස්තුතිවන්ත වෙනවා අදිනේදී මේ මාගේ කුරුදුල් දිව්‍යාගේ පවත්වන මාත් සමගත් කල්පනගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දපුල්ලේ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් මන්ත්‍රීතුමන්ට පළාත් සභා මන්ත්‍රී ලලිත් වනිකරත්න මැතිතුමන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊට හපුආරච්චි මැතිතුමන්ට සහ නිකු සම්භාවනීය අමුත්තන්ට මාගේ අවංක ආදර ස්තුතිය භක්තිය පුද කර සිටිනවා. ඒ වගේම මම ආස්ථාව කරගන්න විශේෂ ස්තුතියක් පුද කරන්නට මාගේ නිවස ඉදිරියෙන් දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීමක් කරා විශේෂයෙන්ම මේ දිනේ හේතුවෙන් මගේ මේ පූජාන්තරයේ මේ වැඩ කටයුතු හේතුවෙන් ඒ සඳහා මූලිකත්වයේ ගත් පළාත් සභා මන්ත්‍රී ලලිත් වනිකරත්න මැතිතුමන්ට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පීඨ හපුආරච්චි මැතිතුමන්ට මාගේ අවංක ආදර ස්තුතිය පුද කර සිටිනවා. යම් කිසි කෙනෙකුට ස්තුති කරන්නට මේ මොහොතේදී මහර නොහැකි වූ නම් ගරු පීඨතුමන්ට සුවාකාරයට ඒ සිතා මතා කරපු දෙයක් නොවන බව මා ඉතාමත් ඕනකමින් මතක් කර සිටිනවා දන්වා සිටිනවා. අදකොටම මා පුද කරන්න අවශ්‍යම දිව්‍යාගේ විදිව ඔබ සියලු දෙනාම ඉතාමත් ඕනකමින් සිහිපත් කරන බව මා මතක් කර සිටිමි. පූජාන්තරේ හුදෙක්ම මා ලබා ජයග්‍රහණයන්ව දිව්‍ය දුන්නියෙන් ලද තිරණයක් ඇයි මා සිතමි. එම තිරණය ලබා ගැනීමට මාට නන්නයිවෙන් සහාය දෙකු සෑම සියලු දෙනාටම මාගේ හෘදයාගෙන් භක්තිය ආදරය පුද කර සිටිමි. ඒ වගේම ඊයේ හවස ලෝයලා විද්‍යාලයට මා ඉතාමත් ආදරෙන් පිළිගත්තා. ගරු ට්‍රෙවර් මාටින් ආදී පීඨතුමන්ට වගේ දේශාත්‍රීය පීඨතුමන්ට මා ඉතාමත් ආදරෙන් අවංකව ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම ජේසු පින්ටයි ස්තුතියි. සියලු බලද දේව මොහොතමයන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. යන්න සාමයගෙන යන්න Yeah.
පිට සියලු දෙනා ගරුපීතුමා මේ පූජාසනයේ කරා දිවට ආභියසට පැමිණෙනවා. සදහවත් දේව ජනතාවන ඔබට අවස්ථාව හිමි වෙනවා ගරු පූජා ප්‍රසාදින් වහන්සේට ඔබගේ ආදරය සුබ පැතුම් එක් කර සිටින්නට.